ඇමති බිමල් රත්නායකට කරන චෝදනා පිළිබඳව උදය ගම්මන්පිලගෙන් හා දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න කරන්න. නීතිඥ නලින් සම්පත් කුමාරගෙන් CID-යට පැමිණිල්ලක්. මම නලින් සම්පත් කුමාර මම සාමාන්‍ය සිවිල් පුරවැසියෙක් සහ නීතිඥයෙක්. එතකොට මම අද CID එකට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න ආවේ පහුගිය දවස්වල මේ සමාජ මාධ්‍ය හා ගොඩක් ලංකාවේ කතාබහට ලක්වෙච්ච දෙයක් තමයි කන්ටේනර් 323ක් රේගුවෙන් පරීක්ෂාවකින් තොරව නිදහස් කරා කියන කාරණේ. එතකොට අපි ඒ ගැන සාවධානව සමාජ ගොඩක් අය බලාගෙන හිටියා. පස්සේ අද වෙනකොට දයාසිරි ජයසේකර සහ උදේ ගම්මන්පිල කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ ගැන බරපතල ප්‍රකාශ කරන්න පටන් අරන් තියෙනවා සමාජ මාධ්‍ය සහ මාධ්‍ය ඔස්සේ. එතකොට අපිට තේරෙන විදිහට මට තේරෙන විදිහට සාමාන්‍යයෙන් කෙනෙක් දෙයක් කියන්නේ ඒක ගැන හරි තොරතුරක් දැනගෙන එක්ක එයාට මොකක් හරි මූලාශ්‍රයක් පදනම් කරගෙන. එතකොට උදේ ගම්මන්පිල සහ දයාසිරි ජයසේකර කියන දෙන්න හරියටම කියනවා මෙන්න මේක තමයි සිද්ධ වුණේ කියන එක. එදා ඒවා එළියට යනකොට ජනවාරි 18 ඉඳලා ලංකාවේ අපරාධ වැඩි වුණාලු. එතකොට ඒකට යාලා සැක කරනවා ආයුධ ගේන්නේ නැති කියලා. එතකොට කුඩු ඒවා ඇතුලේ එන්නේ නැති කියලා. එතකොට ඒ ලංකාවේ සමාජය ඇතුලේ අපරාධ එදා ඉඳලා වැඩි වෙන්න පටන් ගත්තා කියලා කියනවා. එතකොට අපිට සාධාරණ සැකයක් තියෙනවා මෙයාලා ඒ ගැන දන්නවා කියන එක. එතකොට හැබැයි දන්නවා කියලා මීඩියාවල සාකච්ඡා තියලා වොයිස් කට් දුන්නට වැඩක් නැහැ. ලංකාවේ පරීක්ෂණ කරන යාන්ත්‍රණයක් තියෙනවා. ඒ වගේම පරීක්ෂණ කරන්න ඕන. එතකොට මේ දෙපළ කවදාවත් එහෙම පරීක්ෂණයකට පැමිණිල්ලක්ව කිසිම දෙයක් ඉදිරිපත් කරලා නැහැ. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ මේ කියන කාරණා ඇත්තද? එතකොට මෙයාලා මේ කියන කාරණා දන්නවා නම් එයාලා කැඳවන්න ඕන පරීක්ෂණ වලට. එතකොට මේ ලංකාවේ සමාජ පුරවැසියෙක් විදිහට මට සහ මේ සමාජයේ සියලුම දෙනාට අයිතියක් තියෙනවා. මෙයාලා දන්න දේවල් දැනගන්න. එතකොට එයාලා දන්න දේ ඇත්තද කියලා අපිට දැනගන්න අයිතියක් තියෙනවා. එතකොට ඒක නිසා තමයි මම CID එකට පැමිණිල්ලක් කරන්නේ. මේ කාරණා සම්බන්ධයෙන් එයාලා දන්න තොරතුරු තියෙනවා නම් කැඳවන්න පරීක්ෂණයකට. පරීක්ෂණයට කැඳවලා එයාලගෙන් ඒ තොරතුරු ගන්න. ඒ තොරතුරු අරගෙන සාධාරණ නිදහස් පරීක්ෂණයක් කරලා මේ රටේ පුරවැසියොන්ට ඇත්ත දැනගැනීමේ අයිතිය තියෙනවා. ඒ ඇත්ත දැනගැනීමේ අයිතිය මේ ලංකාවේ පුරවැසියොන්ට දෙන්න. තොරතුරු එළියට දෙන්න. එතකොට මේ ප්‍රශ්නේ ඉවරයි. ඒක නිසා අපි පැමිණිල්ල කරේ ඒ පුද්ගලයෝ කැඳවන්න සාධාරණ පරීක්ෂණයක් කරලා ඉවරලා ඇත්ත තොරතුරු මේ සමාජයට දෙන්න කියන. නැත්තම් මොකද වෙන්නේ? සමාජයට වැරදි මතයක් ආදේශ වෙන්න පුළුවන්. එකක් ඒක ආර්ථික වශයෙන් රේගුව කියන්නේ සාමාන්‍යයෙන් ආර්ථිකයේ හදවතක් වගේ තැනක්. එතකොට ඒ වගේ තැනකට ලංකාව කියන්නේ ආර්ථික මට්ටමින් ආර්ථික වශයෙන් ලොකු අර්බුදයක් තිබ්බ තැනක්. දේශපාලන වශයෙන් අස්ථාවරභාවයක් තිබ්බ තැනක් තමයි මේ අද වෙනකොට ඒවත් සම්පූර්ණයෙන් තුරන් වෙලා නැහැ ලංකාව ඇතුළේ. එතකොට මේ තත්ත්වයක් එක්ක අපිට පේනවා අපිට දැනෙනවා මේවා තව ප්‍රචාරය සමාජ මාධ්‍ය ඔස්සේ කොහෙව මිනිස්සු අතර ප්‍රචාරය වෙනවා කියන්නේ. ජාත්‍යන්තර හෝ ජාතික වශයෙන් ප්‍රචාරය වෙනවා කියන්නේ මේවා තුල ආර්ථික වශයෙන් ලොකු ගැටලු සාගත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. දේශපාලන වශයෙන් රටේ ලොකු ගැටලු සාගත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ආයෝජකයන් එන අයගේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ලංකාවේ ඉන්න ව්‍යාපාරිකයන්ගේ සහ ආර්ථිකයට සම්බන්ධ අයගේ ඇතුළේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. දේශපාලන වශයෙන් ලංකාව තුළ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා කියන්නේ මේවා අර කියනකොට විධිමත් භාවයෙන් කියනවා නම් ඒ වගේ සත්‍යතාවයක් තියෙනවා නම් බය වෙන්න ඕනේ නෑ. එයාලව ගෙන්නලා පරීක්ෂණයක් කරන්න කියන කාරණේ තමයි අපි ඉල්ලන්නේ. මොකද අපි මේ ලංකාවට රටට ආදරෙයි. ඒක නිසා මේ රට දේශපාලන වශයෙන් හෝ ආර්ථික වශයෙන් අස්ථාවර තත්ත්වයකට පත් වෙනවට අපි කැමති නෑ. ඒක නිසා තමයි මේ ඉල්ලීම කරන්නේ. පදනම් විරහිතව හෝ චෝදනාවක් කරනවා නම් ඒ චෝදනාව සත්‍යතාවය අසත්‍යතාවය සලකලා බලලා තීරණයක් දෙයි. එහෙම වුණොත් අපි කියන්නේ මේ චෝදනා කරන අයටත් ඒ චෝදනා බොරු නම් ඒ අයටත් නීත්‍යානුකූලව එතනින් එහාට ඉදිරි පියවරක් ගන්න කියන ඉල්ලීම තමයි අපි කරන්නේ. පදනමක් තියාගෙන චෝදනාවක් එල්ල කරනවා නම් මීඩියා නෙවෙයි මාධ්‍ය නෙවෙයි මේ යුක්තිය කියලා කියන්නේ. එතකොට එයාලට පදනමක් තියාගෙන තොරතුරු තියාගෙන චෝදනාවක් එල්ල කරනවා නම් අපි ඒකයි කියන්නේ එයාලව ගෙන්නලා පරීක්ෂණය කරන්න. එතකොට පරීක්ෂණය කරනකොට මේ හැම ප්‍රශ්නයකටම උත්තරේ හම්බ වෙනවා. මම තුමාගෙන් දැනගන්න කැමතියි දැන් ඔබතුමාලා ඒ ප්‍රකාශය සම්බන්ධයෙන්ද පැමිණිල්ල දැම්මේ. දැන් මේ වෙනකොට ওই සිද්ධියට අදාළව විමර්ශනයක් යනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. එතකොට ඒකට සහාය දක්වලා මේ දෙන්නගෙන් ප්‍රකාශ ගන්නද නැත්නම් එතුමා කරපු ප්‍රකාශයට අදාළව
විමර්ශනයක් යන්නද? එතුමා කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් තමයි මේ චෝදනා මේ පැමිණිල්ල දාලා තියෙන්නේ. එතුමා කරපු ප්‍රකාශයේ සත්‍යතාවය අසත්‍යතාවය අපි දන්නේ නැහැ. එතුමා ප්‍රකාශ කරලා තියෙන්නේ මෙන්න මේ කාරණා නිසා මෙන්න මේ සිද්ධි දාමයක් ලංකාව ඇතුළේ සිද්ධ වෙලා කියන එක තමයි එතුමා කියලා තියෙන්නේ. ඒතකොට අපි කියන්නේ මේකේ නිර්වද්‍යතාවයක් තියෙනවා නම් එතුමත් එක්ක මගේ පුද්ගලික තරහක් නැහැ. කියන්නේ නිර්වද්‍යතාවයක් තියෙනවා නම් ගෙන්නලා පරීක්ෂණ කරලා මේක රටට හෙළි කරන්න. ඒතකොට එතුමාලාගේ තොරතුරු සත්‍ය නම් රටට හෙළි කරන්න ප්‍රශ්නයක් නැහැ, පිළිගන්න පුළුවන්.